Welcome to Heroes Diary. ඉතින් ඔන්න අදත් මම vlog එකක් අරගෙන ආවා. ඉතින් අද අපි යන්නේ ගාල්ලේ ගිහින් මොනවද කරන්න කියලා මම මේ වීඩියෝ එකටම එකතු කරන්න. එතකන් වැඩි ඉන්න අපිත් එක්ක මේ ඉන්නේ අපේ මනගේ hi කිය. Hi. ඉතින් අද අපි මෙයා පොඩි දෙන්නා එක්කගෙන කැස්බෑ වාහනයක් නැති දාගෙන ඉන්නවා. ඉතින් ගාල්ලේ මම ඔයාලට ඒකේ අත්දැකීමක් දෙන්නම්. ඒ වගේම අපි කොහෙටද යන්නේ කියලා ඔයාලටත් ගාල්ලේ අපලා කියන්න මම ඒ විස්තර අනිවාර්යයෙන්ම දාන්නම් වීඩියෝ එකටම. ඉතින් අපි එන ගමන් ගාල්ලේ සහන එකෙන් සුපුරුදු පරිදි රෝල්ස් එකයි මම පළවෙනි දෙකයි පිව්වා. ඉතින් සහන එකේ රෝල්ස් එක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ දකුණු පළාතේ නම්. හැමෝම වගේ කන්නාසයි සහන එකේ රෝල්ස්. ඉතින් අපි තුඟ කාලෙකින් ආපු නිසා මම එම නිතරම සහනකට යන්නේ නැහැ. ඉතින් ඔන්න කින්න සහනකින් කන්නාසී තුන රෝල්ස්. ඉතින් අපි සහනකේ රෝල්ස් ගන්න ගියා. තකහනියම්ම එදා යන ගමන් විශේෂයෙන් අපි අක්කට යන්න ඕනේ කියලා තමයි ගියේ. මේ තියෙන්නේ ගාල්ල කොටුවට ඔයාලට ඇති පේන්නේ ගාල්ල කොටුවේ ඔරලෝසු කනුව කියන එක. මේ පැත්තෙනුත් යන්න පුළුවන් කොටුවට. ඉන්නොත් යන්න පුළුවන්. මේ ඔයාලට පේනව නේද? ඈත පේන්නේ ගාල්ල කොටුව. මේ තියෙන්නේ ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක. ඔයාලා අහලා තියෙනවද දන්නේ ලංකාවේ දිගම බස් ස්ටෑන්ඩ් එක ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක කියලා තමයි කියන්නේ. ඔන්න ඔයාලා දන්නට දෙයක් මම අද කිව්වා. දිගම බස් ස්ටෑන්ඩ් එක තමයි ලංකාවේ ගාල්ල බස් නාතුම් පොළ. ඒක පේනවනේ මේ තාමත් තියෙන බස් ස්ටෑන්ඩ් එක. ඉතින් ඔන්න අපි දැන් යන හදන අපේ ගමේ පන්සලට ඇසල කලාපයක් තියෙනවා. ඉතින් තොරන්නේ ඒවා තියෙනවා. ඉතින් මම ඔයාලට ඒකේ vlog එක මේකට එකතු කරන්න වීඩියෝස්. එහෙනම් අපි ගිහිල්ලාම බලමු. ඉතින් මේ තියෙන්නේ මම අවුරුදු 10ක් 9ක් වගේ දහම් පාසල් ගිහපු පන්සල. ඒ වගේම අපේ ගමේ පන්සල අපි කවුරුත් දන්න කෝවිලකඩැල්ල විහාරේ. ඉතින් මේ පන්සල නොදන්න කෙනෙක් නෑ ගාල්ලේ නම්. ඉතින් මම අවුරුදු 8ක් 9ක් 10ක් විතර දහම් පාසල් ගියේ මේ පන්සලටම තමයි. ඒ වගේම අපේ හැම දානට පින්කමට හැම දෙයකටම අපි යන එන පන්සල තමයි ගමේ පන්සල තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකේ ඇසල කලාපයක් තිබුණා. ඉතින් තොරණක්. ඉතින් අපි ඒක බලන්න ගියා එදා. ඉතින් මේ බෝධිය හරි විශේෂයි. මම ඔයාලට ඊළඟ බලන්නකෝ ඊළඟ ක්ලිප් එක. ඔයාලට මම නිදහසේ බෝධියේ සද්දය අහන් ඉන්න තියෙනවා මෙතකේ. මොකද මේ බෝධිය හරිම අනුහස් තියෙන තැනක්. ඉස්සර මම නිතරම අම්මත් එක්ක යන බෝධියක් තමයි මේ තියෙන. ඉතින් අහන්නකෝ මේ සද්ද. උල්ලංගට තමයි මේ කොලසල වෙන සද්ද තමයි. බෝධිය ගොඩක් ලොකුයි. ඒක නිසා තමයි සද්ද ගොඩක් ඇහෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඇසල කලාපයේ තොරණ. ලස්සනයි නේද? ඉතින් අව 9:00යි. ඉතින් දැන් අපි මට හිතුණා මේ තිබහයි සහ අයිස්ක්‍රීම් කන්න ඕන වගේ කියලා හිතුණා. ඉතින් මම යක්කයි හිතුවා මෙහෙ බින්යෝ එක දාන්නේ. මම කලින් ඔයාලට ඒ වීඩියෝ එක මම අරගෙන මං හිතන්නේ මේ බින්යෝ එකේ අයිස්ක්‍රීම් එක මාරම රසයි බින් චුන් එකත් එක්ක සාපේක්ෂව ගත්තහම. ඉතින් දැන් අපි යන්න හදන්නේ බින්යෝ එකට. අපි බලමු අද මම මොනවද try කරන්න කියලා. සාමාන්‍යයෙන් මම ආස නම් චොකලට් කොෆි ඒ ලගින් යන දේවල් වලට තමයි මම ගොඩක්ම ආස. ඉතින් අපි බලමු අද මම මොනවද ගන්න කියලා. බින්යෝ එකට යන්න හිටපුවා. අපිට අන්තිමට යන්න සිද්ධ වුණේ බින් චූන් එකටම තමයි. බින්යෝ එක 11 වෙනකන් ඇරලා තියෙනවා කිව්වට 11 වෙනකන් ඕපන් වෙලා තිබුණා. ඒක ක්ලෝස් කියලා හිටනවා. අපි 11ට කලින් තමයි ගියේ. ඒනොට ඒක ක්ලෝස්. ඒ වගේ තමයි මින්නුල්ලගේ තව එකක් තියෙනවා. එයාලා ඕපන් කරන්නේ උදේ 12ට විතර ගාල්ලේ අවුට්ලට් එක. මම දන්නේ නැහැ මොකද කියලා. මම එකපාරක් දෙපාරක් ගියා. දෙපාරම යද්දි යාළුවෝ ඔක්කොම ඇතුළේ ඉන්නවා. ඒනොට ක්ලෝස් කියලා ඇතුළේ බෝඩ් එක දාලා තිබ්බා. අන්තිමට
12 ගානකට ගියාම තමයි ඒක ඕපන් වෙලා තිබුණේ. එකපාරක් 10 ගානට ගියා අපෝ 11 ගානට ගියා 12 ගාන යනකොට තමයි ඒක ඕපන් කළා. ඒ අක්ක දාගෙන ඉවර තියෙන සෙරප්පු දෙක ඊයේ. පේනවද මේ තරම්ම සිහියේ වුණාට වාහනයක් තමයි පාදින්නේ. ඉතින් good morning දැන් ඊට පස්සේ දවසේ මේ අද කවරද? day 2. ඉතින් අද අපි මේ දැන් නම් ස්කෙච් එකට යන්න හදන්නේ ගෝල්. මං ගිය පාරක් ගියා මේ එකෙන් තමයි මම මේ ටී-ෂර්ට් එක ගත්තේ. ඉතින් අපි බලමු. කරපෙච්ච වීඩියෝ එක මට ඔයාලට අරගෙන එන්න බැරි වුණා ටයිම් එකත් එක්ක. දැන් අපි යන්න හදන්නේ කොහෙද? back to matter. back to matter නේ අපි කලින් පොඩි දෙන එක යනවනේ ගමන. turtles බලන්න. අපි turtles බලන්න තමයි යන්න හදන්නේ. අපි බලමු. ඒ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගෙන තමයි මම දැස්ති වෙන්නේ. බලමු කොහොමද කියලා ඒ අත්දැකීම. හරියට කියන්නේ මහමෝදර පාර කියලා නේද? ඒ කියන්නේ කොළඹ ගාල්ල කොළඹ පාරේ තමයි අපි යන්නේ. ටර්ටල්ස් පරණ පාරේ ටර්ටල්ස් වෙන මේ හරිය තමයි ඉන්නේ. පොඩ බලන්න. මේ ඔය ක්‍රෙස්තුරක් තියෙනවා. තව යනවා නම් මේ යන්න ඕනේ පාලම් පැල්ල. තමයි ප්ලේස් එක. අපි ආයේ මේ පැත්තෙන් මේ කාලේ පැත්තෙන් තමයි අපි ආවේ. කොහොමද කියලා මම කියන්න ඕන මට වෙච්ච බෑඩ් එක්ස්පීරියන්ස් එකක් මෙන්න මෙතන ටර්ටල්ස්ලා බලන්න ගිහපු තැන. එතන ලෝකල්ස්ලගෙන් එක්කෙනෙක්ට රුපියල් 1000ක් ගන්නවා. මම නම් හිතන්නේ ඒක සාධාරණ නැහැ. මොකද ලෝකල්ස්ලගේ 500ක් වගේ නම් සාධාරණ. මෙතන රුපියල් 1000ක් ගන්නවා. විනාඩි 5ක්වත් බලන්න දේවල් නැහැ. ඇත්තම කතාව රුපියල් 1000ක් ගන්නවා. එතකොට පොඩි දෙන්නගෙන් එක්කෙනෙක්ට 500ක් ගත්තා. මම අපේ දුවට 500ක් ගත්තා. එතකොට ඉතින් මම නම් හිතන්නේ මේක හරිම අසාධාරණයි. එතකොට ෆොරිනර්ස්ලගෙන් යාලා ගන්නවා කිව්වොත් 2000ක්. ඉතින් ඒක නිසා ලෝකල්ස්ලගෙන් 1000ක් ගන්න ඕනේ කිව්වා. ඉතින් විනාඩි 5ක්වත් අපි මෙතන හිටියේ නැහැ කියන්නේ. බලන්න ලොකු දේවල් නැහැ නේ ඉතින්. ඉතින් මේ ටර්ටල්ස්ලානේ බලන්න ඉන්නේ ටැංකි වල ඉන්න. මම නම් හිතන්නේ ගාන හරිම අසාධාරණයි. මම අසාධාරණ විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න එපා. විශේෂයෙන්ම ලංකාවේ දෙයක් බලන්නාම ලංකාවේ මිනිස්සුන්ගෙන් මේ වගේ සල්ලි කඩා ගන්න හදන්න එපා කියන දේත් මම මතක් කරනවා මේ ටුවරිස් කරන කට්ටියන්ට. හැබැයි මම මේ බෑඩ් එක්ස්පීරියන්ස් එක ගත්තේ මෙතනින් විතරයි. මේ ගාල්ලේ මහමෝදර තීරතෙනින්. එහෙම නැතුව මේ මාතරත් තියෙනවා. මාතර තියෙන තැන් වල අර පොඩි පැටියෙක් මුහුදට යවන්නත් එයාලා ගන්න රුපියල් 500යි. ඉතින් මං හිතන්නේ මේක මෙතන සිද්ධ වෙන වැරදි වැඩක් වෙන්නේ නැති මේ ප්ලේස් එකේ. ඉතින් ඔයාලත් යනවා නම් බලලා හොයලා යන්න. මොකද බොරුවට සල්ලි වියදම් කරන ඕන කාලයක් නෙවෙයි මේක. සහ එක්කෙනෙක්ගෙන් 1000ක් වුවාම 5 දෙනෙක් ගියොත් 5000ක්. ඒක හරිම අසාධාරණයි. හැබැයි මෙතන පොඩි දෙන්න නම් විනෝදුනා මේ සත්තුත් එක්ක අත ගාලා ඒ වගේ දේවල් කරා. ඒකට අරක නම් හරිම බෑඩ් එක්ස්පීරියන්ස් එකක්. එහෙම කරපු එක ගැන හරිම කනගාටුයි. අපි ඉතින් ඊට පස්සේ එනකොටත් මතකතුව සහනයකට ගියා එදා. ඉතින් සහනක ඉතින් කෑම කොහොමත් රසයිනේ. ඉතින් ඒක නිසාම අපි සහනයකට ගියා. යන ගමන් දැන් පේන නේද තත්ත්වේ. දෙන්නටම ඉස්සරහ යන්න ඕනලු. අතර සිරස කයිට් ෆෙස්ටිවල් එකක් තිබුණා. අපිට මතක අගෝස්තු 1 වෙනිදා වගේ අපි ඉතින් මේක බලන්න පොඩි දෙන්නව එක්ක ගියා. බලන්නකො තත්ත්වය ඒක තියෙන්නේ අගෝස්තු 2 වෙනිදා. ඉතින් අපිට ඇත්තම කිව්වොත් අමතක වෙලා තමයි ගියේ. අපි ඉතින් එදාම හවස ඊට පස්සේ ඉතින් අපි එතන තිබ්බ රසම රස කේක්. ඇත්තටම මේ බ්‍රවුනි එක මාරම රසට තිබුණා. පොඩි අයත් කෑවා හරි ආසාවෙන්. මෙතන කේක්ස් ඇත්තටම ගොඩක් රසයි. ඉතින් මම හයිලි රෙකමන්ඩ් කරනවා මේ ප්ලේස් එක. අනිවාර්යෙන්ම මාතර බීච් එකට ගියත් ඔයාලා try කරන්න. මේ අගෝස්තු 2 වෙනිදා අපි හිතුවා ඩේ අවුට් එකක් යන්න හොඳයි. ඒක ඉතින් අපි ගොඩක් දැන් බැලුවා. බලලා අපිට හම්බුණා ස්ටේෂන් මාස්ටර්ස් ලොජ් මාතර කියන ප්ලේස් එක. මම ඔයාලට මේ ප්ලේස් එක වීඩියෝ එක වෙන්නන්නම්. මෙතන මාරම නිදහසේ අපිට ඩේ අවුට් එකක් යන්න පුළුවන් තැනක්. පූල් එකක් තියෙනවා, ජගූසි එකක් තියෙනවා. ඉතින් පොඩි අයට ගොඩක් හොඳයි. අපේ ලියම් නම් ජගූසි එකේ තමයි ගොඩක් වෙලා හිටියේ.
හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තියෙන තැනක්. අපිට නිදහසේ යාළුවොත් එක්ක ෆැමිලි එකේ කට්ටියත් එක්ක ගිහලා එන්ජොයි කරන්න පුළුවන් තැනක්. මම ඔයාලට මේකේ නම්බර් එක මෙතනින් මෙන්ෂන් කරන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් යනවා නම් යන්න ඕන ප්ලේස් එකක් තමයි මාතර. මෙන්න මේ ප්ලේස් එක. ඒ වගේම තමයි මෙයාලගේ සර්විස් එක, ෆුඩ් හැමදේම ගොඩක් හොඳයි. මාරම රසට කෑමක් තිබුණා. ඉතින් ඔයාලා යනවා නම් පොඩ්ඩක් කලින් එයාට දැනුවත් වීමක් කරන්න. එතකොට ඔයාලට ඕන දේවල් හැමදේම එයාලා ටක් ගාලා රෙඩි කරලා දෙනවා. එතකොට JBL එකක් නැත්නම් JBL එකක් උනත් මේ තැන දෙනවා. ඉතින් අපි JBL එක මෙයාලකින් ඉල්ලගත්තා. බලන්නකෝ පෝෂන් මාරම ලොකුයි. ඉතින් ඔයාලට ඕන තරමකට කන්න පුළුවන් විදිහට එයාලා කෑම රෙඩි කරලා දෙනවා. අපි මෙනු එකෙන් තමයි ගත්තේ. අපි පූල් වලට වෙනම පේ කරා. පූල් එකටයි ජගුසි එකටයි දෙකටම කෙනෙක්ගෙන් රුපියල් 1000යි ගත්තේ. පොඩි අයගෙන් අපේ මනුගිට විතරයි ගත්තේ. යාට 500ක් ගත්තා. පෙලියම්ට නම් ගත්තේ නැහැ. ඉතින් හරිම සාධාරණ කෑම බීම ගත්තොත් කෑම බීම හරිම රසයි. සහ කෑම අපි සාමාන්‍යයෙන් 2 පෝෂන් ගන්න එකත් ගොඩක් වෙලාවට 3 දෙනෙක්ට වැඩිය කන්න පුළුවන්. ඒ තරමට යාළ ලොකු පෝෂන් එකක් දෙනවා. ඔයාලට පේනවා ඇතිනේ මේ කෑම වල ප්‍රමාණ. ඉතින් මේ ගොඩක් දැන් මේ රයිස් එක ගත්තොත් අපි රයිස් දෙකක් කිල්ලු. එතකොට ඒක 4 දෙනෙක්ට වැඩිය කන්න පුළුවන්. මේ ඩෙවල් එක අපි ගත්තේ ඉතින් කෑම සේරම පාරම රහයි. මේ තියෙන එදාම හවස මාතර තිබ්බා බීච් රෝඩ් එකේ කයිට් ෆෙස්ටිවල් එකක් සිරසෙන් කරන. ඉතින් අපිත් ගියා. මොකද හවස කම්මැලි හිතුණා. මුකුත් නැහැනේ ඉතින් කරන්න දෙයක්වත්. ඒක නිසා අපි ගියා බීච් රෝඩ් එකේ කයිට් ෆෙස්ටිවල් එකට සිරසෙන් සංවිධානය කළා තිබුණා. ඉතින් ඒකත් මාරම ෆන්. 10 වෙද්දී මේක ඉවර වුණා. හැබැයි හොඳම සිංගර්ස්ලා තමයි ආවේ. වස්තියාවා, එතකොට බාති සුසාන්, එතකොට තව මතකත් නෑ මට නම් ගොඩාක් කට්ටිය ආවා. ඉතින් ආකාංශන අනුරාධි ආවා. ඉතින් මාරම හැපෙනින් එදත් හවස. ඉතින් මේ විදිහට තමයි මේ දවස් කිහිපය එක දිගටම ගත කරලා ඉවරුනේ. ඉතින් මේක ටිකක් ලොං බ්ලොග් එකක්. ඉතින් මං හිතනවා ඔයාලා මේ ව්ලොග් එකත් එන්ජොයි කරා කියලා. සාමාන්‍ය දේවල් දැනගන්නවා. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ බලන වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න ඕනේ. Heroes Diary channel එකට අනිවාර්යයෙන්ම. එහෙනම්